Hi guys, welcome to my YouTube channel. මේ වගේ ලස්සන ප්ලේස් එකක දවසක් ඉන්න තියෙන ගොඩක් ආසයි නේද? ඉතින් බීච් එකට ළඟම ලස්සන ප්ලේස් එකක් ගැන තමයි අද මම vlog එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක තියෙන්නේ මාතර මේ කැමින් රිච් හොටෙල්. බීච් එක ඉස්සරහම තියෙන ලස්සන හොටෙල් එකක් තමයි මේක. බීච් එක තියෙන්නේ පාරෙන් එහා පැත්තේ. ඉතින් මේ අපි ගියපු ගමන් ඉතින් මේ තියෙන්නේ එයාලයි කොටේජස් වගේ තමයි මේ හොටෙල් එක තියෙන්නේ. මට මේ තැන රෙකමන්ඩ් කරේ මගේ ඔෆිස් එකේ අයියා කෙනෙක්. ඒ කිව්වා වගේම මේ ප්ලේස් එක ගොඩක් ලස්සනයි. අනිත් එක ලොකු ගාණක් නැහැ. බජට් ප්ලේස් එකක්. අපි නම් දෙන්නෙක්නේ ගියේ. ඒ වුණාට ඔයාලගේ ෆැමිලි එකටම උනත් ගිහිල්ලා ඉන්න පුළුවන්. මොකද කොටේජස් තියෙන නිසා ඒ රූම් එකේ ගොඩක් ස්පේස් එකක් තියෙනවා. ඉතින් මම කවුන්ට් කරපු විදිහට කොටේජස් 16ක් මේකේ තියෙනවා. සන්බෙඩ්ස් පූල් එක ඒ හැම එකක්ම ලස්සනට අරේන්ජ් කරලා තියෙන ලස්සන හොටෙල් එකක්. ඉතින් අපි මේ යන්නේ ලොබි ඒරියා එකට. මෙයාලගේ රෙස්ටුරන්ට් එකක් තියෙන්නේ මෙතනම තමයි. හොටෙල් එක කොච්චර ලස්සන වුණත් කස්ටමර් සර්විස් එක නම් රෙකමන්ඩ් කරන්න බෑ. ඉතින් මේ තියෙන්නේ අපේ රූම් එකට යන පාර. මං ඉතින් ඉල්ලුවේ උඩ තට්ටුවේ රූම් එකක්. ඉතින් මේ තියෙන්නේ බෙඩ් එක, ඊට පස්සේ රැක් එකක් තිබ්බා, කබඩ් එකක් තිබ්බා. ෆ්‍රිජ් එක ටීවී එකකුත් තිබ්බා. ඒ වුණා ටීවී එක වැඩ කරේ නම් නෑ. අපි කිව්වා ඒ වුණාට ඒක හදලා දුන්නෙත් නෑ. ලස්සන මිරර් එකක් තිබ්බා. එතන ලස්සනට ලයිට් දාලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ තියෙන්නේ බැල්කනි ඒරියා එක. අපේ හැමෝටම ප්‍රයිවට් බැල්කනි ඒරියා එකකුත් තිබ්බා. මේක තමයි මගේ ෆේවරිට්ම පාර්ට් එක. මෙතනින් බැලුවාම ලස්සනට පූල් එකයි හැමතැනම පේනවා. ගොඩක් ලස්සනයි. කස්ටමර් සර්විස් එකේ පොඩි අවුලක් තමයි තිබ්බේ. ටවල්ස්, බෙඩ් ෂීට්ස් එහෙමත් රෙඩි කරලා තිබ්බේ නැහැ අපි යනකොට. ඒ වුණාට ප්ලේස් එක නම් ගොඩක් ලස්සනයි. ඊට පස්සේ අපි දැන් මේ යන්නේ පූල් එකට. හැම කොටේජ් එකටම ප්‍රයිවට් එන්ට්‍රන්ස් තියෙනවා. ඒක නිසා no worries. ගොඩක් ලස්සනට හදලා තියෙන තැනක්. ඒ වගේම තමයි මුහුද පාරෙන් එහා පැත්තේ තියෙනවා. ඒ වුණාට ගොඩක් කාම් මෙතන. බීච් සයිඩ් එකට ගිහිල්ලා ඒ වුණාට කාම් එකේ ඉන්න ඕනි ප්ලේස් එකක් හොයනවා නම් මේ ප්ලේස් එක මම රෙකමන්ඩ් කරනවා. කස්ටමර් සර්විස් එකත් තව වැඩි වුණා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔය ඉස්සරහම පේන්නේ මුහුද. හැබැයි එතනින් නම් මුහුදට බහින්න බෑ. එතන ගල් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ පූල් ඒරියා එක. එයාලගේ මේන්ටෙනන්ස් නොත් ටිකක් හොඳ නැහැ. මොකද අපි එළියේ තිබ්බ ටේබල් එකේ ඉඳගෙන කෑම කන්න ගියාම එතනත් අපි පිහදාලා අරගන්න ඕන. ඉතින් අපේ ස්ටේ එකට අපිට ගියේ 10,000. ඒ කියන්නේ අපි B&B තමයි ගත්තේ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ඒ ප්‍රයිස් එක ඒ කියන්නේ මාතර වගේ ප්ලේස් එකක මට හිතෙනවා ෂේප් කියලා. අපි දෙන්න නම් පූල් එකේ ගොඩ වෙලාවක් හිටියා. මොකද එතන ගොඩක් කාම් හරිම ෂෝක්. එතන ඉන්න ගියාම අනිත් එක ගොඩක් අය හිටියෙත් නෑ. අපි දෙන්න විතරයි මුළු පූල් එකටම හිටියේ. ඔයාලට කැමින් රිච් හොටෙල් එක ළඟ ඉඳන්ම තමයි මඩිහ බීච් ඒ වගේම තව විනාඩි 5-6කින් වගේ යන්න පුළුවන් පොල්හේන බීච් එකට. අපි දෙන්නත් පොල්හේන බීච් එකට මෙතන ඉඳන් ඔය දැන් ලෑස්තිලා පොල්හේන බීච් එකට තමයි අපි ගියේ. ටික දුරක් ඇවිදන් ගියම නෑ. ටික දුරක්වත් නෙවෙයි. ඩොක්ටර් හවුස් 360 මදිහ එහෙම තියෙන්නේ. ඒ හරියටත් යන්න පුළුවන් මෙහෙන් ඇවිදගෙන. මේ හරිය ඇවිදිනකොට කිසි මහන්සියක් නෑ බීච් එක තියෙන නිසා. ඉතින් එන්න ඒ හරිය තියෙන මෙන්න මේ අයිස්ක්‍රීම් ස්පොට් එක. අපි ඉතින් කොළඹ 2 ස්කූප් සාමාන්‍ය 600ට වගේ ගන්න එකක් මෙතන 1200ට වගේ අපි අරගෙන කෑවා. ඉතින් මේ තියෙන්නේ අපේ සිංහල බ්‍රෙක්ෆාස්ට් එක. අපි ගත්තේ සිංහල බ්‍රෙක්ෆාස්ට් එකයි ඉංග්‍රීසි එකයි. මාළු සම්බෝල පරිප්පු ඉන්දියාප්පයි පානොයි දීලා තිබ්බා. ඉතින් මේ තියෙන ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එක. ඒකට සොසේජස්, ඔම්ලට් එකක්, ජෑම්, බටර්, ටෝස්ට් පාන් හැම එකක්ම හම්බෙලා තිබ්බා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකත් ගොඩක් රසට තිබ්බා. කිසිම අවුලක් නැහැ. තව අපිට ජූස් දෙකකුත් හම්බුණා. කවුට් වෙන්න වෙලාව තිබ්බ නිසා අපි ටිකක් එළිය ඇවිදින්න ගියා. මොකද ලස්සන ප්ලේසස් ටිකක් මම දැක්කා. ලස්සන ක්‍රියේටිව් විදිහට ගොඩක් තැන් හදලා තිබ්බා. ඉතින් මේ මම පෙන්නන්නේ එන්නේ මේ ප්ලේසස් ටික. කැමින් රිච් එකෙන් එළියට බහැපු ගමන් මේ ප්ලේසස් ටික ඔයගලන්ට දැක ගන්න පුළුවන්. So guys, that's it for today and thank you for watching.